විශ්ව මාධ්‍ය අවකාශයට එක්වන මාතුට TV. අපේ දහම් පාසල් ගීතය සංගීතවත් කළ සංගීත වේදියා කවුද? දන්න කෙනෙක් කියන්නක බලන්න. ඒ කියන්නේ කවුරුවත් දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මම දන්නෙත් නැහැ. මම දැනගත්තේ මේ වැඩසටහන නිසා. තව දෙයක් තියෙනවා කියන්න. දහම් පාසල් ගීතය කියලා අන්තර්ජාලයේ සෙවීම් කරනකොට ඔය නම කොහෙවත් මට නම් හම්බෙලා නැහැ. මම මේ බැලුවේ කිවිදි අපේ දහම් පාසල් පොතේ තියෙන දහම් පාසල් ගීතය. ඒ වුණාට ප්‍රබන්ධයේ සෝමපාල රාජකරුණාගේ තිබුණාට සංගීතය කාගෙත් කියලා නෑනේ. හැබැයි සරපස්තාරය නම් තියෙනවා. ඒ සරපස්තාරය ලිව්වේ ශ්‍රේෂ්ඨ සංගීතඥ ආචාර්ය ලයනල් අල්ගම කියන මහා සංගීතවේදියා. ඔන්න එහෙනම් අද අපි කතා කරන්න යන්නේ අපේ දහම් පාසල් ගීතයේ නිර්මාණකරුවන් ගැන. සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප කිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ. අපේ රටේ වැඩිම පිරිසක් ගායනා කරන ගීත දෙකක් තියෙනවා. එකක් තමයි ජාතික ගීතය. අනෙක් ගීතය තමයි දහම් පාසල් ගීතය. හැම පාසලකටම වෙන වෙනම ගීත තිබුණාට ඔක්කොම දහම් පාසල් වල තියෙන එකම ගීතයනේ. අපේ වැඩසටහනේ ප්‍රධානතම වුමනාව තමයි දහම් පාසල් ගීතේ සංගීත නිර්මාණකරුවා ගැන කතා කිරීම. ඒ නිසා අපි බලමු කවුද මේ ආචාර්ය ලයනල් අල්ගම කියන්නේ කියලා. ලයනල් අල්ගම හෙවත් අල්ගම කෝරාලලාගේ ලයනල් කුමාරදාස 1935 මාර්තු 24 ගම්පහ බැන්ඩිය මුල්ලේදී උපත ලද්දේය. ප්‍රාථමික අධ්‍යාපනය බැන්ඩිය මුල්ල රෝමානු කතෝලික ප්‍රාථමික පාසලෙනුත් උසස් අධ්‍යාපනය වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙනුත් ලබා ගත්තේය. ඔහු 1955 දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගොස් සංගීතය පිළිබඳ වැඩිදුර හදාරන ලදී. එහි අවසන් විභාගය සාර්ථක ලෙස සමත් වූ ඔහු 1958 දී ලංකාවට පැමිණෙන අතර ඔහුට 1959 දී කොළඹ තර්ස්ටන් මිදුහලට සංගීත ගුරුපත් වීමක් ලැබුණි. දයානන්ද ගුණවර්ධන ශිල්පියාණන් සමග එක්වන අල්ගම සංගීතවේදියා 1961 දී පාසල් වේදිකා නාට්‍යයක් ලෙස නරිබෑනා වේදිකාගත කරනුයේ ඊට තනු නිර්මාණය සපයමිනි. දේශීය රබන්පද ආශ්‍රයෙන් එහි සියලු ගීත නිර්මාණය කරන ලදී. එම වර්ෂයේදීම පටාචාරා චිත්‍රපටයට සංගීතය සපයමින් අල්ගම මහතා සිනමා සංගීතයට පිවිසෙන්නේය. අල්ගමයන්ගේ සංගීත ගුරුවරයා වූ එඩ්වින් සමරදිවාකර දිල්රාජ් නැමැති සංගීත භාණ්ඩයන් නිපදවීමට උත්සාහ කළද ඔහු අකල් මරණයකට ලක්වීම හේතුවෙන් එකී තූර්ය භාණ්ඩය කටුසටහනකට පමණක් සීමා විය. නමුත් අල්ගම මහතා එකී කාර්ය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් වසර 18ක් දුෂ්කර ක්‍රියා කොට අපූර්ව වාද්‍ය භාණ්ඩයක් නිර්මාණය කරන ලදී. අල්ගම සංගීතවේදියා 2008 මැයි මාස 18 වන දින මිය යන ලදී. හොඳයි. අපි දැන් කතා කරමු දහම් පාසල් ගීතයේ තනුව හා සංගීතය ගැන. මගේ අදහස මේක. එතුමා කොච්චර ලොකු සංගීතවේදියෙක් වුණත් දහම් පාසල් ගීතය හදලා තියෙන්නේ පුංචි අපි ඕනම කෙනෙකුට ගයන්න පුළුවන් විදිහට. සමහර වෙලාවට මට හිතෙනවා ගායනා කරන්න බැරි කට්ටියට ඒක ගායනා කරන්න පුළුවන් විදිහට තමයි ඒ ගීතය හදලා තියෙන්නේ. මේ බලන්නකෝ. සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් මට වෙන සින්දුවලට වැඩිය මේක හොඳට කියන්න පුළුවන්. ඒක ලිව්වේ සෝමපාල රාජකරුණා කියන ගේය පද රචකයා. මගේ අතේ තියෙනවා පොතක්. මේ පොතේ නම ගාන්ධර්ව අපදාන. මේ පොත ලියලා තින්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සර්. මේ පොතේ මහාචාර්යතුමා ලයනල් අල්ගම සංගීතවේදියා ගැන මෙන්න මේ විදියට කියලා තියෙනවා. තමා නිර්මාණය කළ දහම් පාසල් ගීය
බෙහෙවින් ජනප්‍රිය වූ නමුත් දහම් පාසල් පොත්වලින් තමාගේ නම කපා දැමීම ගැනද ඔහු බොහෝ දුක් වූයේය. එතුමා අපෙන් සමුවරගෙන දැන් අවුරුදු 17ක් වෙනවා. මින් ඉදිරියටවත් එතුමාගේ නම දහම් පාසල් පොතට ඇතුළත් වුණොත් ඒක අපි ලබන ජයග්‍රහණයක්. මේ වැඩසටහන කරන අපේ පැතුමත් ඒකම තමයි. ජගත් නදී තීරේ ගලා යන සපඳ මේ